වගේම තියුණු තරගයක් ක්‍රීඩා පිටිය තුල ආරම්භ වන අපි ස්තුතිවන්ත වෙනවා මේ තරග මාලාවට අනුග්‍රහය දායකත්වය ලබා දුන් සජිත් ආදරණීය ගුරු බවතා සිසිර මදුසංක බඩි ස්තුතියි ලබා දුන් දායකත්වයට ආවුඩ පන්දුවක් ලසිදු මාලේෂ් ඉතාමත් මානගී උඩ පන්දුවක් රැග්ගා ලැබිය මේ TRL කිරියල් ආරම්භක පිටිකරුවාවේ ක්‍රීඩා පිටියේ නිමත් කරන පිටිකරුවෙනිම ආරම්භ කරන ලැබිය මේ ශාලිත ජයසිංහ නෞක පිටිකරුවා හැටියට ක්‍රීඩා පිටියට ප්‍රවිෂ්ටය ලබා ගන්න කළුතර දිස්ත්‍රික් අත්ල්ගතේ ඊයේ දිනේදී TRL කිරියල් ක්‍රීඩකයන් සමග ක්‍රීඩා කරන ලැබුවා ආයවර පන්දු උඩ ගෝනේ තිබෙන උඩ පන්දුවක් කැඩියට රැග් ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ යටියන ක්‍රීඩකයන් යවසන් මාතරංගයක් කරා පැමිණෙන විට උන්ට නායකත්වය ලබා දෙමින් ක්‍රීඩා කළ ක්‍රීඩකයා පිට එල්ල කරන ලබන දෙවනාහි පහර පන්දුව දකින්න විට පාලනයට නතු කර ගැනීමට නොහැකි ක්‍රීඩකයා ආයවරන්දු පන්දුවක් ඉස්සර ලක්ෂාන් මෑනවින් පන්දුවක් නිමා කර ආයවර සාර්ථක පහරක් ලකිනෝයා කෙමි කරගත ඉවරේ යනෝ ජයසිංහ ඉතාමත්ම මෑනවින් එනිම දියත් කරන ලැබේ ප්‍රථම ඩිෂාන් පන්දුවට පහර දීමට සූදානම් වන්නේ ඔතිංගිරිය පුරවරයට නෑකාම් කියන ක්‍රීඩකයා වටේ ක්‍රීඩා කළ ක්‍රීඩකයා ඩිෂාන් ලසින්දු මාලේෂ්ගේ ප්‍රථම පන්දුව තුළදීම මෑනවින් ආරම්භයක් ලබා ගත්තේ තරුණ දකුණත් පිටිකරුවා වර්තමානයේ තුළදී තාමත් හොඳින් ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක් දාවරේ තෝතුනේ ලකුණු 24යි මුල් ලකුණු සංඛ්‍යාව එවර හොඳ පන්දුවක් තාමත් මෑනවින් ලසින්දු මාලේෂ් නැවතත් සූදානම් වන්නේ පන්දුවම කිරීමට මෙඩිකට් කලාපයටයි පන්දුව ගමන් ගත ඉස්සර ලක්ෂාන් පන්දුවේ නතර කර ගන්නා විට පස්සෙන් ලකුණක් කරා ක්‍රීඩකයන් පැතිමාරු කර ගන්නවා එවයි පන්දුවක් සීමාව හැරදාගේ පන්දුවේ අතිරේක ලකුණ වැඩි කරගෙන අවසන් සූදානම් වන්නේ ශාලිත ජයසිංහ පන්දුව පිළිගැනීම සඳහා එවරේ පහර දීමට හැකිද නැකම් කියන ක්‍රීඩකයා මහරගම ආසනයේ කණාමක් සමගයි ක්‍රීඩා කරන්නේ ඉදිරි පාදයේ රාමණීය පහරේ ලකිනෝයා කෙමි කරගත්තේ ශාලිත ජයසිංහ අංක 3 පිටිකරුවා හැටියට පැමිණ අනගේ නිමක් දියත් කරමින් ගෙලේ පළදා තිබෙන මාලේ පවා විනිශ්චයකාරතුමාට බාර දෙමින් පන්දු වාරය යොමු කිරීමට සූදානම් වන්නේ සූදානම් වන්නේ අධිකාරම් දිශානාමේ පන්දු එම කිරීමට සූදානම් ආවුඩ පන්දුවක් පෙරලා තමා වෙත ආවුඩ පන්දු සරකිව රැග්ගා ලැබී අධ්‍යක්ෂින් බහුල දකුණත් මද වේගයේ පන්දු යවන්න මේ පසුපස කලාපයට පන්දුව ගමන් ගත්තේ ප්‍රථම ලකුණ වේගයෙන් ලබා ගන්නවා දෙෂාන් මෙන්ඩිස් සාර්ථකයි නලින් කොදා ගොඩ පන්දුව බාර කරන අතර වාරය තුලදී ලකුණු දෙකක් කරා ක්‍රීඩකයන් පැති ආයවරත් ඉහළ නැගුණු පන්දුවේ පසුපස කලාපයට ගමන් ගන්නේ ලකුණු දෙකක් හිමිවනවා එම සිදුවේදී එම ප්‍රදේශයේ ලකුණු දෙකක් පමණයි හිමිවන්නේ ලකුණු 36යි මුල් ලකුණු සංඛ්‍යාව වරත් අර පහරක් මේ කොදා ගොඩේ සුරකි උඩ පන්දුව රැග්ගා ලැබී තවත් කඩුල්ලක් අයිමි වෙනවා TRL කණ්ඩායමේ
යන ලක්ෂණ 38ක් ලබා ගත යුතුයි තරගයේ ජය ලබා ගැනීමට නම් කොට්ටාව ක්‍රීඩකයන් ඔවුන්ගේ සුපුරුදු ආරම්භක පිතිකාරුවන් දෙදෙනා ප්‍රභා සුලෝචන සමග නොවන් කොදාගොඩ පිතිකාරුවනි ආරම්භ කරන්නේ දකුණත් පිතිකාරුවන් දෙදෙනා දාබර ඉතෝතුනේ පාන්දුව එළෙන් ගමන් ගන්නේ සොරකිව උඩ පාන්දුව රැක ගන්නු ලැබුවා යනුවේ ප්‍රථම කඩුල්ල අහිමි වන්නේ මිනාලෙන් කොදාගොඩ හොඳ පාන්දුවක් තාමත් මෑනවින් පාන්දුවක් නිමා කර දුන්නේ අකුණා ලබ අයවර පිටරමයි පාන්දුවේ ලබා දුන්නේ ඉවර සාර්ථකාන්ද මේ නුඩු පාන්දුව රැකගත්තේ මේ TRL ක්‍රීඩකයන් ඉතාමත්ම තද බල ලෙස මොරටුව ප්‍රදේශයෙන් නැකම් කියන ක්‍රීඩකයා වර්තමාන මාර්ගම ආසනයේ එලිගන්ස් ක්‍රීඩකයන් සමග ක්‍රීඩා කරමින් තිබෙනේ දර්ශනීය පහරක් විකසමේ ලකුණු ආයකෙන් සිය ලකුණු ලබා ගැනීම ආරම්භ කරනු ලැබේ දේශාන් මෙන්ඩිස් සටන් කාමී දකුණත් පිතිකරුවා දාබරිතොත් මුල් ලකුණු සංඛ්‍යාව අර පහරක් එල්ල කරන්නේ ප්‍රථම ලකුණේ වේගයෙන් ලබා ගන්න එක ලකුණකින් සෑහීමකට පත්වන්නේ අනු ප්‍රථම පන්දුවාරයේ නිමාව දකින විට මුල් ලකුණු සංඛ්‍යාව එක ලකුණක් කරා ප්‍රතිමාරු කරගතේ දිනේෂ් කෙඳවා තිබෙන්නේ දෙවන පන්දුවාරයේම දෙවෙනි පන්දුවෙම කිරීම සඳහා පන්දු යවන දර්ශනීය පහරක් සලෝචනේ ලකුණක් ලබා ගත්තේ කදිම උත්සාහයක් දරුවා කෙසේ වෙතත් TRL සමාජිකයා ඒ නතර කර ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. ලකුණු 6ක් සමග මුල් ලකුණු සංඛ්‍යාව මුල් ලකුණු 37ක් ලබා ගත යුතුයි 38ක් ලබා ගත යුතුයි තරගයේ ජය ලබා ගැනීමට කෙටි පාන්දුවක් මේ ආරවා පහර සාර්ථක හඳමින් එල්ල කරනු ලැබුවේ සලෝචනේ පාන්දුව දකිමින් සිටින විට ඔබ නතර කර ගැනීමට හැකියාවක් නැති ශ්‍රී ලංකාවේ ප්‍රබලම දක්වන කාරණය අපි එකම දන්වැලක පුරුක්දාබර තරග නිර්මාණනේ සෑල්ලු පාන්දු ක්‍රීඩාවේ නිලන අපි සියලු දෙනා එකිනෙකාට එකිනෙකා බද්ධ වී තිබෙනේ ඔවුන් කොතරම් ක්‍රීඩා පිටිය තුල වාක් ප්‍රහාර එල්ල කරත් ක්‍රීඩා පිටියෙන් මෙපිට සහෝදර බැඳීම අපි ස්තුතිවන්ත වෙනවා විනිශ්චයකාරවරුන් දෙදෙනාට උන් දෙදෙනා අද උදැසන පටන් ඉතාමත්ම හොඳින් ඔවුන්ගේ රාජකාරිය ඉටු කරා මේ දේශාන් මෙන්ඩිස් ලකුණු 6ක් හිමි කර ගන්න ලැබී තාමත්ම හොඳින් පන්දු පහර එල්ල කරා එම ලකුණු 6ත් සමග මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 4 සිටින දකුණත් පිතිකරුවා වයිට් පන්දුවක් සීමාව හැරදා ගිය පන්දුව මෙන්න මෙතනදී අවසනාව මතුවන්නේ අතිරේක ලකුණක් හිමිවනවා මුල් ලකුණු සංඛ්‍යාව දර්ශනීය පහරක්ම කිව්වා නිවැරදි ලකුණු සොයමින් සිටි සලෝචන දැන් ලකුණු අතරට පැමිණෙනවා ඇය පන්දු යවන්නන්ට තර්ජනයක් පැහැදිලිවම තත් සුපුරුදු රිද්මේට පැමිණ තිබෙන්නේ ආයවර අසාර්ථක පහරක්ම කිව්වා නිවැරදිම මොහුගේ සුපුරුදු රිද්මේට පැමිණි පසු නතර කර ගැනීමට අපහසු ක්‍රීඩකයා දාබරිතෝ තුනේම ලකුණු 6 සමග තරගයේ ජයග්‍රහණය හිමි කර ගන්න ලබන්නේ TRL ක්‍රීඩකයන්ට අපගේ ස්තුතිය ප්‍රද කරනවා මේ තරග මාලාවේ දුර බැහැර සිටම පැමිණි කණ්ඩායම TRL කිරියල්ල කණ්ඩායම